තාමත් ඉංග්‍රීසි ටික හරියටම කොට දාගන්න බැරි වුණා නම් මේ විනාඩි කිහිපේ නම් මිස් කරගන්න එපා. මොකද මේ විනාඩි කිහිපය තුල දැන් මේ දක්වා ඔබ ජීවත් වුණේ සිංහලෙන් වෙන්න පුළුවන්. මම භාෂාවෙන් ජීවත් වුණේ. මේ විනාඩි කිහිපය තුල 100% විශ්වාසයි ඔබගේ ඉංග්‍රීසි කියන ගමන ආරම්භ කරන්නට මම ඔන්න ඔබට පොරොන්දු වෙනවා. මෙහෙමයි දැන් ඉංග්‍රීසි භාෂාවට ඇතුල් වෙන්නට අපිට නිවැරදි හොඳ දොරටුවක් ඕනේනේ. හරි අපි ඇතුල් වෙමු listening නැත්නම් සවන් දීම කියන දොරටුවෙන්. හරි මම ඔබට අහන්න දෙනවා අපේ හිටපු ජනාධිපතිවරයෙක් රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේ කරපු කතාවක් ඉංග්‍රීසි භාෂාවෙන්. හරි මේ චුට්ට අහනකොට පොඩ්ඩක් බලන්න ඉන්න ඔබ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ඇමතිවරයෙක් කියලා හිතාගෙන දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෝ කියලා හිතාගෙන අහගෙන ඉන්න. එතකොට ඔබ බලන්න මෙලෝදියක් තේරෙන්නේ නැතුව ඔහේ ඉන්න වෙනවද? ටිකක් අමාරුවෙන් තේරුම් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් හරි හොඳට තේරුම් ගන්න පුළුවන්ද කියලා එතනින් අපි පටන් ගමු. හරි එහෙනම් මේ විනාඩියක් විතර එයාගේ ස්පීච් එක කොටසට අහලා පටන් ගමු. Honorable Deputy Speaker, when we went into COP27, there has been no progress made since COP26. The G20 had not reduced their emissions at all. They have not in any way contributed the $100 billion that they promised. There are serious issues that the world faces. If you listen to the speech made by the Secretary General of the UN, I think in the next 20-30 years the situation become more serious. We listened to the Pakistan Prime Minister, we studied the situation where the melting of the Himalayas affected Pakistan. It's going to affect India where the Ganges runs through. In fact, it is going to affect Bangladesh because Ganges and the Brahmaputra both come through Bangladesh. It's going to affect Maldives. It will go underwater. It's going to affect us because part of our western coast will go underwater. That's the threat that all of us are facing. හරි මොකද උනේ තීරුණා වෙන්න පුළුවන් තීරුන්නේ නැහැ වෙන්නත් පුළුවන් කොහොමද දැන් අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මොනවද එයා කිව්වේ කියලා එතකොට තේරෙයි අනේ මේවා හරි ලේසි දේවල් තමයි කියලා තියෙන්නේ අපිට හුරුව තමයි ප්‍රධාන වශයෙන් නැත්තේ කියලා හරි එහෙනම් වාක්‍යෙන් වාක්‍ය සාකච්ඡා කරමුද මොනවද එයා කිව්වේ කියලා Honorable Deputy Speaker එයා පටන් ගත්තේ Honorable Deputy Speaker කියලා Honorable කියන්නේ ගෞරවනීය. Deputy Speaker කියන්නේ නියෝජ්‍ය කතානායකතුමා කියන එකනේ. ගෞරවනීය නියෝජ්‍ය කතානායකතුමනි. අය කියමු Honorable Deputy Speaker. ඊට පස්සේ Honorable Deputy Speaker, when we went into COP27, there has been no progress made since COP26. මොකක්ද ඒ කිව්වේ? ඒ කිව්වේ when we went into COP27 there has been no progress made since COP26 කියලා. When we went into COP27, there has been no progress made since COP26. ඒක තේරුම when we went කියන්නේ අපි යනකොට කියන එකයි. ඔය when කියලා පටන් ගත්තාම කොට කියලා තේරුමක් කියන when we went කියන්නේ අපි යනකොට මොකේද when we went into COP27 අර COP27 කියන සමුළුවක ඒ සමුළුවට අපි යනකොට කොහොමද කියේ when we went into COP27 ඊට පස්සේ කිව්වා there has been no progress made progress කියන්නේ දියුණුවක් නේ නේද progress දියුණුවක් there has been no progress made කියන්නේ දියුණුවක් වෙලා තිබුණේ නැහැ කියන එකයි there has been no progress made since COP26 since කියන්නේ සිට අපි කතා කරද්දී අහවල් දවසේ ඉඳලා හැම කරනවා since කියලා කියන since COP26 කියන්නේ COP26 වල ඉඳලා මෙයා කිව්වේ මේ අපි අර COP27 සමුළුවට යනකොට අපිට තේරුණා වෙන්නේ නැති මේ COP26 එකේ ඉඳලා කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැ කියලා කොහොමද කිව්වේ when we went into COP27 there has been no progress made since COP26 අහලා බලමු Honorable Deputy Speaker, when we went into COP27, there has been no progress made since COP26. The G20 had not reduced their emissions at all. ඒ මොකක්ද කිව්වේ? The G20 had not reduced their emissions at all කියලා. අපි කියන ගමු. The G20 අපි දන්නවා ලෝකයේ තියෙන G20 කියලා පිටවගත්තු රටවල් වලින් පිටවගත්තු සමුළුවක්. කණ්ඩායමක්. ඒ රටවල් කණ්ඩායම දියුණු රටවල් කණ්ඩායමක් නෙවෙයි G20 ල ඉන්නේ. ඉතින් the G20 had not reduced. reduce කියලා කියන්නේ අඩු කරනවට.
හරිද? reduce කරන අඩු කරනවාට. එහෙනම් the G20 had not reduced කියන්නේ G20 කණ්ඩායම අඩු කරලා තිබුණේ නැහැ. මොනවද? The G20 had not reduced their emissions. their කියන්නේ එයාලගේ. emissions කියන්නේ පිට කිරීම. ඔය දුම් වගේ විෂ වායුන් පිට කිරීම වලට කියනවා emissions කියලා. මෙයා කිව්වා the G20 had not reduced their emissions at all කියලා කිව්ව නේද? at all කියන එක වාක්‍යයක අග දැම්මොත් කොහෙත්ම නැහැ කියලා තේරුමක් එනවා. හරිද? නැත යන වාක්‍යයක අගට දාන්න පුළුවන් at all කියලා. The G20 had not reduced their emissions කිව්වොත් තේරුම G20 කණ්ඩායම එයාලගේ emissions අඩු කරලා තිබුණේ නැහැ කියන එකනේ. හැබැයි at all දාපම තේරුමක් ආවා කොහෙත්ම අඩු කරලා තිබුණේ නැහැ. පොඩ්ඩක්වත් අඩු කරලා තිබුණේ නැහැ කියලා. ඔන්න අහගන්න. The G20 had not reduced their emissions at all. අහලා බලමු. The G20 had not reduced their emissions at all. They have not contributed the $100 billion that they promised. They have not contributed the $100 billion that they promised. ඒ කියන්නේ they have not කියන්නේ එයාලා කරලා නැහැ කියන එක. they have not කියලා ඔය ක්‍රියාපදයක් ඔය past participle කිව්වොත් තේරුම එයාලා කරලා නැහැ කියන එකයි. මෙයා කිව්වේ they have not contributed. මොකද contribute කියන්නේ දායක වෙනවට. එහෙනම් they have not contributed කියපු තේරුම එයාලා දායක වෙලා නැහැ. The $100 billion that they promised. ඒ කියන්නේ the $100 billion ඩොලර් බිලියන 100 නේද? that they promised කියන්නේ එයාලා පොරොන්දු වෙච්ච. එයාලා පොරොන්දු වෙච්ච ඩොලර් බිලියන 100 එයාලා දායකත්වයේ ලබා දීලා තිබුණේ නැහැ. එයාලා පොරොන්දු වෙලා තිබුණා ඩොලර් බිලියන 100ක් දෙන්නම් කියලා. ඒක දීලා තිබුණේ නැහැ. කවුද G20 countries වැඩිපුරම ඔය විෂ වායු පිට කරන්නේ එයාලානේ. කලින් කියන්නේ නැති. අපිම ඩොලර් බිලියන 100 ගන්න දෙන්නම් කියලා. ඒක දීලා තිබුණේ නැහැ කියලායි කිව්වේ. ආයි කියන්න කොහොමද කියලා? එයා කිව්වේ they have not contributed the $100 billion that they promised. ආයතම් They have not contributed the $100 billion that they promised. There are serious issues that the world faces. මොකක්ද කිව්වේ? There are serious issues that the world faces. ඒ කියන්නේ there are කියන්නේ තියෙනවා කියන එක. මොනවා හරි තියෙනවා කියන එක there are කියන්නේ there are මොනවද තියෙන්නේ? serious issues. serious issues කියන්නේ ප්‍රශ්න. serious ප්‍රශ්න තියෙනවා. කොහොමද කිව්වේ? There are serious issues that the world faces. මේ ලෝකයා මුහුණ දෙන ලෝකයනේ world කියලා කියන්නේ ලෝකය face කියන්නේ මොනවද කියලා ලෝකය මුහුණ දෙන serious ප්‍රශ්න තියෙනවා. There are serious issues that the world faces. මෙයා මේ කතා කරන්නේ මේ ගෝලීය උණුසුම් කරන එක. ලෝකයේ උණුසුම් වීම තුලින් ලෝකයට වෙන ප්‍රශ්න ගැන. බොහොම ලස්සන දේවල් කියන අහගෙන ඉන්නකො. මෙයා කිව්වේ නම් there are serious issues that the world faces කියලා. ආයෙත් අහගෙනම ඉස්සරහට යමු. There are serious issues that the world faces. If you listen to the speech made by the Secretary General of the UN, I think in the next 20-30 years the situation become more serious. If you listen to the speech made by the Secretary General of the UN, එහෙමයි කියේ. මොකද if you listen, if කියලා පටන් ගත්තාම කෙරුවොත් කියලා තේරුමක් එනවා. if you listen කියන්නේ ඔයා ඇහුවොත් සවන් දුන්නොත් listen කියන්නේ සවන් දෙනවට. if you listen තේරුණාද? ඔයා සවන් දුන්නොත් කාටද? to the speech කතාවට made by the Secretary General of the UN. UN එකේ Secretary General කරපු කතාවට ඔබ සවන් දුන්නොත් කොහොමද කිව්වේ? if you listen to the speech made by the Secretary General of the UN ඊට පස්සේ කියනවා If you listen to the speech made by the Secretary General of the UN, I think in the next 20-30 years the situation become more serious. I think in the next 20-30 years the situation becomes more serious. ඒ කියන්නේ I think මම හිතනවා in the next 20-30 years ඒ කියන්නේ ඊළඟ අවුරුදු 20 30 in the next 20-30 years the situation තත්ත්වය become කියන්නේ පත් වෙනවා become කියන්නේ පත් වෙනවා මොකක් බවටද the situation becomes more serious more කියන්නේ තව තවත් කියන එකයි serious මම හිතනවා ලබන අවුරුදු 30 20 30 මේ තත්ත්වය තව තවත් බරපතල serious වෙයි කියලා මෙයා කිව්වේ අපි අහුම්කන් දුන්නොත් අර UN එකේ Secretary General ගේ speech එකට මම හිතනවා ලබන අවුරුදු 20 30 මේ තත්ත්වය තවත් බරපතල වෙයි කියලා. If you listen to the speech made by the Secretary General of the UN, I think in the next 20-30 years the situation become more serious. We listen to the Pakistan Prime Minister, we study the situation. ඒ මොකද කිව්වේ?
we listen to the Pakistan Prime Minister කිව්වා. I කියන්නේ මමනේ. මම කියලා පටන් ගන්න පස්සේ කියනවා we අපි. listened ඇහුම්කන් දුන්නා. මම අපි ඇහුම්කන් දුන්නා කියනකොට we listen to the Pakistan Prime Minister. කද්ද පාකිස්තානයේ අගමැතිට සවන් දුන්නා. අගමැති කරපු කතාවකට සවන් දුන්නලු. ඒකල කිව්වා we listened to the Pakistan Prime Minister. We studied the situation. we studied the situation. we කියන්නේ අපි studied කියන්නේ අධ්‍යයනය කරා, the situation කියන්නේ තත්ත්වය. අපි තත්ත්වය අධ්‍යයනය කරා. we studied the situation. ඔය මොන තත්ත්වයේද? ඔය ලෝකයේ ගෝලීය උණුසුම් කරණය ගැන මේ කතා කරන්නේ. we studied the situation. ඒකල කියනවා we listened to the Pakistan Prime Minister. We studied the situation where the melting of the Himalayas affected Pakistan. we studied the situation where the melting of the Himalayas. melt කියලා කියන්නේ දිය වෙලා වැක්කිරනවට. දිය වෙනවට. මොකක් දිය වීමද? melting of the Himalayas. ඔය හිමාලය කන්ද මුදුනේ තියෙන්නේ මොනවද? හිමනේ තියෙන්නේ. ඉතින් ඔය හිමාලය කන්ද දිය වීම කියන්නේ ඔය හිමාලයේ තියෙන හිම නැත්නම් ග්ලැසියර දිය වීම ගැන කතා කරන්නේ. where the melting of the Himalayas affected Pakistan. affect වෙනවා කියන්නේ බලපානවට. මොකක්කටද බලපාලා තියෙන්නේ? පාකිස්තානයට. ඔය හිමාලය කන්ද දියවීම බලපාලා තියෙන කොහෙටද? පාකිස්තානයට කියලායි කියන්නේ. ආයතම්. we listened to the Pakistan Prime Minister. We studied the situation where the melting of the Himalayas affected Pakistan. It's going to affect India where the Ganges runs through. ඒකල මොකද මේ? It's going to affect India. It's going to කියන්නේ වෙන්නයි යන්නේ කියන එක. It's going to කියන්නේ වෙන්නයි යන්නේ. It's going to affect India. affect කියන්නේ බලපානවටනේ. ඒක ඉන්දියාවටත් බලපාන්නයි යන්නේ. ඔය හිමාලය දිවීම. It's going to affect India. It's going to affect India where the Ganges runs through. It's going to affect India where the Ganges run through. මේ ව්‍යා කියන වචන දාන සම්බන්ධවාචී පදයක් විදිහට. ඒක තේරුමක් නෑ. කියන්නේ ඕනෑම තැනක් ගැන විස්තර කරන්න පුළුවන් ව්‍යා කියන වචනේ. It's going to affect India. ඒක ඉන්දියාවට බලපානවා. මොන ඉන්දියාවටද? It's going to affect India where the Ganges run through. Ganges කියලා කියන්නේ ගංගා නම් ගඟට. ගංගා කියලා කියන්න පුළුවන්. Ganges run through. run කියන්නේ ගලාන යනවට. මෙතනදී through කියන්නේ තුලින්. මේ ඉන්දියාව තුලින් මේ ගලාගෙන යන්නේ Ganges ගංගාව. නේද? ඉන්දියාව හරහා. ඒකයි through කියන්නේ හරහා කියන එක. ඉතින් ඔක බලපානවා ඉන්දියාවට. මොකද Ganges ගංගාව ඒක හරහා ගලන්න නේද? මොකද Ganges ගංගාව පටන් ගන්න. නැත්නම් ගංගා නම් ගඟ පටන් ගන්නේ හිමාලය කඳ මුදුනින්නේ. ඒකෙන් එන වතුර වෙනුවට අර ග්ලැසියර් නැත්නම් ඒකේ තියෙන අයිසුද්ධිය එනකොට වතුර ප්‍රමාණය වැඩි වෙලා මොකද වෙන්නේ? යට වෙනවනේ ප්‍රදේශයකයි මේ කියන්නේ. ආයතන. It's going to affect India where the Ganges runs through. In fact, it is going to affect Bangladesh because Ganges and the Brahmaputra both come through Bangladesh. It's going වෙනගේ දැනුම නම් අපූර්ව නේද? ඒකල කියනවා in fact it is going to affect Bangladesh. In fact, it is going to affect Bangladesh. in fact කියන්නේ ඇත්ත වශයෙන්ම කියන එකයි. ඇත්ත වශයෙන්ම it is going to affect. ඒකෙන් බලපෑමක් වෙන්නයි යන්නේ බංග්ලාදේශ. ඔය හිම දියවීමෙන් බංග්ලාදේශයටත් බලපෑමක් වෙන්නයි යන්නේ. ඔය වටපිට තියෙන රටවල්නේ. It is going to affect Bangladesh. In fact, it is going to affect Bangladesh because Ganges and the Brahmaputra both come through Bangladesh. It's going Because Ganges and the Brahmaputra both come to through Bangladesh කියලා කියනවා. ඒ කියන්නේ because කියන්නේ හින්දා කියන එකයි. ඒක බංගලාදේශයට බලපානවා මොකක් හින්දාද? Because Ganges and Brahmaputra both come to through Bangladesh කියලා කිව්වා. ඒ කියන්නේ දැන් because කියන්නේ හින්දා කියන එක. because කියන්නේ හින්දා. මොකක් හින්දාද ඒකට බලපාන්නේ? බංගලාදේශයට බලපාන්නේ මොකක් හින්දාද? Because Ganges and Brahmaputra. Ganges නැත්නම් ගංගා නම් ගඟයි, Brahmaputra කියන ගඟයි. Ganges and Brahmaputra both. both කියන්නේ දෙකම. Ganges සහ Brahmaputra දෙකම both come එනවා. to කියලා කියේ වැරදිලා ට කියන එකයි. මොකේටද කියන්නේ කියලා පස්සේ කියනවා both come to කියලා අතහැරලා through Bangladesh කියනවා. through කියන්නේ තුලින් කියන එකයි. මේ ගංගා දෙකම එන්නේ බංග්ලාදේශය තුලින්. ඒක හරහානේ. ඒ රට හරහානේ. ඒකයි කිව්වේ. both come to කියලා පස්සේ through Bangladesh. අහලා බලමු. In fact, it is going to affect Bangladesh because Ganges and the Brahmaputra both come through Bangladesh. It's going to affect Maldives. It will go under water.
ඒකල කිව්වා it is going to affect Maldives. It will go under water කියලා කිව්වා. It is going to affect. දැන් තේරෙනවා. ඒකෙන් බලපෑමක් වෙන්නයි යන්නේ. Maldives කියන්නේ මාලදිවයිනටනේ. ඒක මාලදිවයිනටත් බලපාන්නයි යන්නේ ඕන. It is going to affect Maldives. ඒකල කියනවා it will go under water. go under water කියන්නේ වතුරට යට වෙනවා කියන එකයි. ඒක වතුරෙන් යට වෙලා යයි. ඔය මාලදිවයින බොහොම පහතින් තියෙන්නේ. ඒක වතුරෙන් යට වෙලා යයි. ඔහොම ග්ලැසියර් නැත්තම් හිමාලයේ කන්ද දිය වෙලා ආවොත් it will go under water. It's going to affect Maldives. It will go under water. It's going to affect us because part of our western coast will go under water. දැන් මේ සාකච්ඡා කරන කොටසම තනියට අහන්න දෙන්නම්, ලබා දෙන්නම්. මොකද මේ අපි කතා කරන්න නම් පුරුදු වෙන්නේ කන් දෙක හරහා අහලා පුරුදු වෙන ඒවා තමයි කතා කරන්න පහසු. එහෙම නැත්නම් පොතක් හරහා S2 හරහා ගන්න ඉංග්‍රීසි නෙවෙයි. අපිට කතා කරන්න ගොඩක් උදව් වෙන්නේ කන් දෙක හරහා සවන් දීලා ප්‍රැක්ටිකලි එන වචන සහ ඒ ඉංග්‍රීසි තමයි. ඒක මේ නිතරම අහන්නම දීලා සවන් දීමත් එක්ක ඉංග්‍රීසි භාෂාව කතා කරනවා යොමු කරන්නේ. මොකද අපිට ඕනේ වෙන්නේ කෙටිම කාලයකදී හරියටම දැනෙන්න නිවැරදි උච්චාරණ ඉංග්‍රීසි කතා කරන හින්දා. මේ අතරේ මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉංග්‍රීසි කියන දේ ගොඩක්ම ඕනලා තියෙන හැම දෙනාටම ඕන. මැයි මාසේ 8 2026 මැයි මාසේ 8 නැවතත් ආරම්භ වෙනවා. කලින් කණ්ඩායම වගේම අඛණ්ඩ මාස 4ක් ඉංග්‍රීසි භාෂාව තුළ ජීවත් වෙමින් වයස් ભેදයක් නැතුවම ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙන කණ්ඩායමක්. ඒ කණ්ඩායමට සම්බන්ධ වෙන්න පුළුවන්. ලෝකෙ කොහේ හිටියත් මේ පහත අංකයට ඔබගේ නම විතරක් WhatsApp කරලා එවන්න තොරතුරු ලබා දෙන්නම්. ඒ පුහුණුව තුළ සම්බන්ධ වෙන පළවෙනි දවසේ ඉඳලම ඉංග්‍රීසි කතා කරමින් සවන් දෙමින් ඉංග්‍රීසි භාෂාව තුළ ජීවත් වෙන මාස 4ක් තමයි ආරම්භ වෙන්නේ. ලංකාවේ වෙන්න පුළුවන්, වෙනත් රටක වෙන්න පුළුවන්. ඉංග්‍රීසි ටික හදිසියෙන්ම ඕනේ සහ කාර්යබහුල ජීවිතයක් ගත කරන හැම දෙනාටමයි මේ අඛණ්ඩ මාස 4 වෙන් වෙන්නේ. මොකද ඔබ රැකියාව කරන අතරේ කාලය බෙදා හදාගෙන ඔබට පහසු පරිදි පුහුණු වෙනටයි මේක මම සැලසුම් කරලා තියෙන්නේ. හරි. ඔන්න අංකේ තියෙනවා. ඔබගේ නම විතරක් WhatsApp කරලා එවන්න. මේ දක්වා හීනයක් වෙලා තිබිච්ච ඉංග්‍රීසි කතා කරන එක මැයි මාසේ 8 වෙනිදා ඉඳලා අපි කතා කරන්න පටන් ගමු ඉංග්‍රීසි භාෂාව. හරි. තව වාක්‍ය දෙකක් තියෙනවා මෙයා කියන සාකච්ඡා කරලා බලමු. It's going to affect Maldives. It will go under water. It's going to affect us because part of our western coast will go under water. ඒකල කියනවා it is going to affect us. us කියන්නේ අපිට කියන එකයි. affect කියන බලපානවනේ. ඒක අපිට බලපාන්නයි යන්නේ ලංකාවට. It is going to affect us. ඒකල කියනවා because කියන්නේ හින්දා කියන එකනේ. මොකක් හින්දාද? Because part of our western coast. part කියන්නේ කොටසක්. මොකේ කොටසක්ද? part of our western coast. western කියන්නේ බටහිර. coast කියන්නේ වෙරළ තීරයට. අපේ බටහිර වෙරළ තීරයෙන් කොටසක් කොහොමද කියන්නේ? part of our western coast will go underwater. වතුරින් යට වෙලා යයි. part of our western coast will go underwater. It's going to affect us because part of our western coast will go underwater. That's the threat that all of us are facing. අන්තිමට කිව්වා that's the threat that all of us are facing. That is the threat. threat කියන්නේ තර්ජනය. That is the threat කියන්නේ ඒක තමයි තර්ජනය. That all of us are facing. all of us කියන්නේ අපි හැමදෙනාම. face කියන්නේ මුණ දෙනවටනේ. එහෙනම් that is the threat that all of us are facing කියන්නේ ඒක තමයි අපි හැමෝම මුණ දෙන තර්ජනය. කොහොමද කිව්වේ? That is the threat that all of us are facing. අහලා බලන්න. It's going to affect us because part of our western coast will go underwater. That's the threat that all of us are facing. හරි දැන් ඔන්න තීරණය කරන්න ඔබ ඒ වෙලාවේ පාර්ලිමේන්තු එකේ හිටියානම් ඔහේ අහගෙන ඉන්න වෙනවද? අර කලින් කිව්වා වගේ ටිකක් තේරෙනවද? හොඳට තේරෙනවද කියලා අපි ලෑස්ති වෙන්නේ කොහොමද මේ කොහොම ඉංග්‍රීසි කතා කරත් සැහැල්ලුවෙන් පුටුවේ ඉඳගෙන බය වෙන්නේ නැතුව තිගැස්සෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව ඕන කෙනෙක් කතා කරන ඉංග්‍රීසි සැහැල්ලුවෙන් තේරුම් ගන්න පුහුණු වෙන්නට සහ අපිට ඕන තරක ගිහිල්ලා ඕනම කෙනෙක් ඉදිරියේ බය නැතුව වචන පැටලෙන්නේ නැතුව සැහැල්ලුවෙන් බය නැතුව ඉංග්‍රීසි කතා කරන කෙනෙක් බවට පත් වෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. හරි. එහෙනම් අඛණ්ඩ පුහුණුව ගැන මතක් කරා ඉංග්‍රීසි ටික හදිසියෙන් ඕනලා තියෙන හැම දිනකටම මැයි මාසේ 8 වෙනිදා ආරම්භ වෙන්නේ. ඔන්න අංකේ තියෙනවා පහකින් නැවතත්. හරි මොන ගැම තවත් බොහොම ලස්සන පාඩමකින් එනනම් ඉංග්‍රීසි ලංකා YouTube නාලිකාවත් එක්ක